අද මම සැමන් බෝලු මාළු තමයි වියන්න මේ ඇස්ති වෙන්නේ. ඒකට අවශ්‍ය කලමනා තමයි දැන් යොදන්න ඇස්ති වෙන්නේ. මුලින්ම හරපිංචා, රම්පේ, සුදු ලුණු, කුරුළු පොතු, ඒ වගේම ඒට පොරක කැවිලි දෙක තුනක් දමා ගන්න. ඒටම ලුණු ස්වල්පයක්, මිරිස් කුඩු මෙස හැඳි එකහමාරක්, 3-5 කුඩු මෙස හැඳි එකක්, ගම් මිරිස් කුඩු මෙස හැඳි භාගයක්, ඒ වගේම ඒට වතුර අවශ්‍ය ප්‍රමාණයට යොදා ගන්න, හලවත් කරගන්න. තව වතුර ටිකක් මම දානවා කැම්බෙන්න මදි කියලා හිතන නිසා. දැන් මම මාළු කරිය ලිපේ තියාගන්නවා. දැන් මම ඒක බෝලු මාළු ව්‍යංජනේ ලිපෙන් තියාගත්තා. දැන් අපි බලමු මාළු කරිය තැම්බිලාද කියලා. මාළු කරිය නම් දැන් බාගට තැම්බිලා තියෙන්නේ. තව ටික වෙලාවක් නැවතත් මම මාළු කරිය තියෙනින් වහලා තියලා තියෙනවා. තව ටිකක් තැම්බෙන්න. නැවතත් මම බලනවා මාළු කරිය තැම්බිලාද කියලා. දැන් නම් මාළු එක හරි. මේ ප්‍රමාණයට තමයි මම මාළු එක හදාගත්තේ දවල්ට බත් කන්න. මේ ප්‍රමාණය මට ඇති කියලා සිතන නිසා මම ලිප ඔෆ් කරගන්නවා. දැන් නම් මාළු එක හරි.